සුබ දවසක්. අද 2026 අප්‍රේල් 8 වෙනිදා. ඉතින් අද දවසේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ගණන් වෙනස් වෙලා තියෙන්නේ කොහොමද කියලා අපි බලමු. ගෝවා රුපියල් 40ත් 60ත් අතර. මල් ගෝවා රුපියල් 250ත් 270ත් අතර. බෝංචි රුපියල් 180ත් 230ත් අතර. කැරට් රුපියල් 190ත් 200ත් අතර. බීට් රුපියල් 60ත් 70ත් අතර. තක්කාලි රුපියල් 110ත් 140ත් අතර. රාඹු රුපියල් 35ත් 40ත් අතර. පිපිඤ්ඤා රුපියල් 50ත් 80ත් අතර. අර්තාපල් රුපියල් 230ත් 240ත් අතර. ලීක්ස් රුපියල් 100ත් 180ත් අතර. වැටකොළු රුපියල් 130ත් 150ත් අතර. බණ්ඩක්කා රුපියල් 100ත් 130ත් අතර. පතෝල රුපියල් 80ත් 100ත් අතර. කරවිල රුපියල් 110ත් 130ත් අතර. තුඹ කරවිල රුපියල් 500ත් 600ත් අතර. වට්ටක්කා රුපියල් 30ත් 50ත් අතර. බටු රුපියල් 110ත් 140ත් අතර. දෙහි රුපියල් 130ත් 140ත් අතර. ඉඟුරු රුපියල් 290ත් 300ත් අතර. කහ රුපියල් 180ත් 200ත් අතර. පොලොස් රුපියල් 50ත් 60ත් අතර. ලුණු රුපියල් 230ත් 240ත් අතර. ගොටුකොළ රුපියල් 20ත් 25ත් අතර. කංකුම් රුපියල් 20ත් 25ත් අතර. පේර රුපියල් 240ත් 250ත් අතර. අලිපේර රුපියල් 390ත් 400ත් අතර. කොමඩු රුපියල් 70ත් 80ත් අතර. පැපොල් රුපියල් 160ත් 170ත් අතර. අන්නාසි රුපියල් 200ත් 250ත් අතර. දිවුල් රුපියල් 340ත් 350ත් අතර. ඇම්බුම් කෙසෙල් රුපියල් 270ත් 280ත් අතර. සීනි කෙසෙල් රුපියල් 100ත් 120ත් අතර. ඇඹුල් කෙසෙල් රුපියල් 80ත් 140ත් අතර. කෝලිකුට්ටු කෙසෙල් රුපියල් 280ත් 350ත් අතර. රටකජු රුපියල් 450ත් 500ත් අතර. පොල් රුපියල් 120ත් 130ත් අතර. සුදුලූණු රුපියල් 310ත් 315ත් අතර. නෝකෝල් රුපියල් 150ත් 180ත් අතර. කැකිරි රුපියල් 35ත් 40ත් අතර. එළපටු රුපියල් 60ත් 70ත් අතර. දඹල රුපියල් 150ත් 170ත් අතර. මෑකරල් රුපියල් 90ත් 100ත් අතර. කෙසෙල් මුව රුපියල් 50ත් 70ත් අතර. ඇඹරැල්ලා රුපියල් 80ත් 100ත් අතර. අමු මිරිස් රුපියල් 150ත් 250ත් අතර. නයි මිරිස් රුපියල් 400ත් 500ත් අතර. බතල රුපියල් 90ත් 100ත් අතර. මුං ඇට රුපියල් 740ත් 750ත් අතර. කඩල රුපියල් 330ත් 335ත් අතර. ඉතින් අද දවසේ ඔන්න ඔය විදිහට තමයි මිල ගණන් ටික වෙනස් වෙලා තියෙන්නේ. දිනෙන් දින අඩු වැඩි වෙන මිල ගණන් දැනගන්න අපේ channel එකත් subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.